අද 2020 දෙසැම්බර් 2 බදාදා සිරස්තල පුරවී සුළුකුණාටුව දිවයිනට ලං වේ. දිස්ත්‍රික්ක කිහිපයකට කුණාටුවේ පූර්ව බලපෑම්. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ. අටලුගම කොවිඩ් ආසාදිතයන් 300ක් තෙක් ඉහළට. තත්වයේ අවදානම් බවට අනතුරු ඇඟවීමක්. අවදානම මැද අටලුගමින් නොමනා හැසිරීම. ඒ පවතින බුරවී සුල්ලිකුණාටුව ත්‍රිකුණාමලය සහ පේතුරුතුඩුව අතරින් මුලතිව් ප්‍රදේශය හරහා නොබෝ වේලාවකින් දිවයිනට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුලිකුණාටුව දිවයිනට ළඟාවීමට පෙර අද උදෑසන සිට ප්‍රදේශ රැසක අයහපත් කාලගුණික තත්ත්වයක් පැවතුනා. එමෙන්ම පැවති සුළං තත්ත්වයක් සමග ගස් කඩා වැටීම් සහ දේපළවලට හානි සිදුවීම්ද වාර්තා වුණා. බොරවී සුළුකුණාටුව දිවයිනට බලපෑම් කරන්නේ කෙසේද? අප සූදානම් වන්නේ පිළිබඳව විශ්ලේෂණාත්මකව සොයා බලන්න. බොරවී සුළුකුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසාන දිග වෙරළෙන් දිවයිනට ඇතුළු වේ ක්‍රමයෙන් බටහිර දිසට ගමන් කර හෙට උදෑසන වන විට මන්නාරම් මුහුදු තීරයෙන් අරාබි මුහුදු තීරයට ගමන් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මෙම සුළුකුණාටුව නිසා අද සහ හෙට උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සබර්ගම වන පළාත්වලට විටින් විට පැය කිලෝමීටර් 80ත් 100ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. සුළුකුණාටු තත්ත්වයේ හමුවේ උතුරු මැද නැගෙනහිර වයඹ මධ්‍යම සහ සබර්ගම පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරම ඇතම ස්ථානවලට මිලිමීටර් 200ක් වූ තද වැසිද ඇතිවනවා. පවතින තත්ත්වයේ හමුවේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ අංශ පියවර ගත්තා. එසේම ඇතැම් ප්‍රදේශවල ජනතාව සුළුකුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් වනු දක්නට ලැබුණා. බොරවී සුළුකුණාටුව දිවයිනට ආසන්න වීමත් සමග අද පස්වරු වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය ගත් විට අද උදෑසන සිට වැසිබර කාලගුණ තත්ත්වයක් තමයි දකින්නට තිබුණේ. තැනින් තැන තද වැසි ඇති වූවද සෑම ප්‍රදේශයක් පාසාම පොද වැසි තත්ත්වයක් අපිට දකින්නට තිබුණා. ඒ වගේම මේ වෙන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්දාරම් තත්ත්වයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ අතර පවතින අවදානම් තත්ත්වයේ හමුවේ දීවර සහ නාවික කටයුතු වලින් වළකින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම මත දිවයිනේ ප්‍රදේශ බොහෝමයක දීවරීන් අද දීවර කටයුතු වලින් වැළකී සිටියා. අද දින කිසිදු දීවර යාත්‍රාවක් දීවර කටයුතු සඳහා පිටත්ව ගිහින් නැහැ අප දීවර වරායේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙනවා. එමෙන්ම ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දිනය තුල වසා තැබීමටයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා තීරණය කරත්තේ. සුළුකුණාටුවේ බලපෑම හමුවේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදු කරතයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1 ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූහොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. මේ අතර ආපදා තත්ත්වයක් ඇති වූහොත් ඊට මුහුණ දීම සඳහා පවතින සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද වවුනියාව ප්‍රදේශයට පැමිණියා. ලබා දිය හැකි උපරිම සහන ලබා දීමටත් ජනතාව එයින් ආරක්ෂා කර ගැනීමටත් අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක හමුදාවන් දිසාපතිවරුන් සමග සමග එකතු වෙලා
අපි ඒ දේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මෙතර ආපදා තත්ත්වයක් ඇති වූහොත් කඩිනමින් ඉදිරිපත් වීම සඳහා බෙල් 212, බෙල් 412, Y12 සහ MI17 වර්ගයේ යාන මුදාගැනීමේ කණ්ඩායම්ද සමග සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. 2000 වසරෙන් අනතුරුව 20 වසරකට පසුව මෙරටට සුළි බලපෑමක් මෙලෙස එල්ලවන අතර එමගින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව කාල්ගුණ බලධාරීන් පෙන්වා දෙනවා. තිරිකුණාමලේ ඉඳන් මුලතිව් වෙරළබඩ තීරයට ඇතුල්වීමක් තියෙනවා. මේක මේ කැරකෙන ස්වභාවය හේතු කොටගෙන මේ මුහුදු ජලයත් එයා හා සර්ව සම්මුව භ්‍රමණය චලිතයක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ජලය පෘෂ්ඨයේ ඉඳන් ගොඩබිමට ඇතුල් වෙනකොට අර මුහුදු ජලය ගොඩබිම කරා ළඟාවීමක් තියෙනවා. මේක සමහරක් ජනතාව හිතනවා මේක සුනාමි අනතුරක්. නමුත් ඇත්තටම මේක සුනාමි අනතුරක් නෙවෙයි. මේක බලපෑමක් කරනවද ඔබතුමාලගේ තිබිච්ච සූදානමට? නමුත් දැන් අපිට පැහැදිලිව මේක පේනවා මේ ඍජු බලපෑමක් කියන එක. මම මේ ජනතාව බය කරනවා නෙවෙයි. නමුත් අපි දැනට විශ්ලේෂණ වලින් කියන්නේ 3 වෙනි දින වෙනකොට උදේ කාලේදී මේක දිවයිනෙන් බැහැරට මන්නාරමට දැන් නම් ඉහළින් වගේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ බැහැරට යන වෙලාවෙත් මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වෙන්න හැකියාවක් තියෙනවා මේ සුළි කුණාටු වල තියෙන සංසිද්ධියක් හින්දා. දැන් සූදානමක් තියෙනවද ආපදා කළමනාකරණය? වැදගත්ම කාරණයන් තමයි සුළි සුළඟක් එනකොට සෙල්ෆි ගහන්න යනවා, සිරිනරඹන්න යනවා, ගස් කැරකෙන හැටි බලන්න යනවා, වැස්ස හයියෙන් වැටෙනවද කියලා බලන්න. ඒ වගේ කරන්න බෑ මේ අවස්ථාවේදී. මොකද අකුණු සර්වදීම් වෙන්න පුළුවන්, විවෘත භූමි වල ඉන්න එපා, ගස් යට ඉන්න එපා. තමන් දන්න තමන්ගේ ගෙදර බිල්ඩිමේ ස්ට්‍රක්චර් එක ගැන, තමන් දන්න තමන්ගේ වහලා හයියද නැද්ද කියන එක, තමන් දන්න තමන් ඉවත් විය යුතු නැද්ද කියලා. මූද රළ බලන්න නැතුව මූද විනෝද වෙන්න ගියොත් එහෙම ප්‍රශ්න ඇතන. ඊට කෙහෙල් කඳන් අරගෙන බෝට්ටු හදගෙන ඔරු හදාගෙන විනෝද වෙන්න යන්න ඒව කරන්න බැරි අවස්ථාවක්. බුරවී සුළි කුණාටුවේ මේ වන විට ඇති බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැඳී සිටින හසිත විජේවර්ධන. බුරවී සුලිකුණාටුව අපි මේ රැඳී ඉන්න ත්‍රිකුණාමලයෙන් තමයි දිවිනට ඇතුල් වන්නට නියමිතව තිබුණේ. නමුත් මෙහි ගමන් මාර්ගය තරමක් දුරට වෙනස් වෙලා දැන් මේ වෙනකොට මුලතිව් ප්‍රදේශයෙන් තමයි බුරවී සුලිකුණාටුව දිවිනට ඇතුල් වෙමින් පවතින කියන කාරණය අපිට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තා කරා. ඉතින් කොහොම වුණත් අද දිවින පුරාවටම මේ නැගෙනහිර පළාතේ වැස්සහිත කාලගුණික තත්ත්වයක් දකින්න ලැබුණා. සුළඟ වේගය යම් තාක් දුරකට කෙමෙන් සවස් වෙද්දී වැඩි වෙන ආකාරයක් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව මේ වෙනකොට සෑහෙන දැඩි සුළඟක් අපිට මේ නැගෙනහිර කලාපෙන් දැක් ගන්න ලැබෙනවා. මුහුදේ රළත් සෑහෙන වැඩි වෙලා තිනවා. ප්‍රචණ්ඩකාරී මට්ටමකට ඇවිල්ලා ප්‍රදේශයේම ජනතාව දැනුවත් කිරීම සිදු කරා මේ සුළි කුණාටුව පිළිබඳව. ඒ විතරක් නෙමෙයි දීවර ජනතාව පවා ඔවුන්ගේ බෝට්ටු ගොඩබිමට ගත්තා. ඒ වගේම මේ පහත් බිම් රසක්ම මේ මුහුදු රළත් එක්ක ජලයෙන් යටවීමට තියෙන අවදානම නිසාම ජනතාව බොහෝ පිරිසක් මේ පහත් බිම් වල ජීවත් වෙන අය සුරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමත් ආපදා කළ මධ්‍යස්ථානයේ විසින් අද දවසේදී සිදු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා මේ සුළි කුණාටුව පැමිණීමත් එක්ක මේ සිදුවෙන හානිදායක තත්ත්වය කොයි ආකාරයෙන්ද කියලා ඔබට වාර්තා කරන්නට මෙහි රැඳී සිටමින් දැනට සමුගන්නවා නැවතත් සම්මතාවේ ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙමින්. හොඳයි හසිත, අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඇතුළු අපේ කණ්ඩායම සම්බන්ධ කරගෙන අලුත් තොරතුරු නිරන්තරයෙන් දැනුවත් කරන්නට. බුරවී සුළි කුණාටුව මේ මොහොත වන විට ස්ථානගත වී ඇත්තේ කෙසේද? ඒ පිළිබඳ සජීවී තොරතුරු ගෙනීමට සූදානම් මදුක චන්ද්‍රසිරි. මදුක දිලිප ඔබ සඳහන් කළ ආකාරයටම මේ වෙද්දී අපි සූදානම් බුරවී සුළි කුණාටුවේ හැසිරීම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. ඔබට මේ වෙද්දී අපට චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්න දර්ශන අනුව පෙනියන කාරණේ තමයි මේ ඔබට නිල් පාටින් පෙනෙන්නේ බුරවී සුළි කුණාටුවේ වත්මන් ස්ථානය. මේ ආකාරයෙන් ඔබට එය පෙන්වන්නට පිළිවන්කම තිබෙනවා. මේ වෙද්දී බුරවී සුළි කුණාටුව දිවයිනේ මුලතිව් වෙරළ තීරයෙන් දෙවන තුරට ඇතුළු වී ඇති ආකාරයයි අපට නිරීක්ෂණය වන්නේ. ඔබට පේනවා නිල් පාටින් ඉලිප්සයක් ආකාරයට බුරවී සුළි කුණාටුව නිරීක්ෂණය කරන ආකාරය. ඒ වගේම අපට පුළුවන්කම තිබෙනවා කෙතරම් කාලයක් මේ බුරවී සුළි කුණාටුව දෙවැනි හැසිරෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඔබට තොරතුරු රැගෙන එන්න කාලදර්ශකයේ තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පුළුවන්කම තිබෙනවා කාලදර්ශකයේ හරහා මේ බුරවී සුළි කුණාටුවේ හැසිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙන එන්න. මේ නිල් පාට එලිප්සය ඔබට පේනවා ඇති චලනය වන ආකාරය. ඒ අනුව ඒ නිල් පාට එලිප්සය මේ බුරවී සුළි කුණාටුව හෙට පෙරවරු වෙන විට දිවයිනේ මන්නාරම් වෙරළ තීරය ආසන්නයෙන් දිවයිනෙන් පිටත මේ අරාබි මුහුදු තීරයට ගමන් කරන බවටයි මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් අපට තොරතුරු ඔබට වාර්තා